අවංකවම දැම්ම නම් 2024 ජනාධිපති වෙච්ච ගමන් එතුමාට අවුරුදු 1කමාරක් තිබුණා මේ ටෙන්ඩර් මේ තිබෙන ගල්ලංගුරු වංචාවල් ගැන හොයන්න අවුරුදු 1කමාරක් තිබුණා. ඒ අවුරුදු 1කමාර තිස්සේම ජනාධිපතිතුමා කොමිෂන් සභාව දැම්මේ නැහැ. ඒ කොමිෂන් සභාව දාන්න සිද්ධ වුණේ ආණ්ඩුව කරපු ගනුදෙනු සම්බන්ධව ප්‍රබල චෝදනාවක් ඒ ඇමතිවරයාට එල්ල වුණා. ජනාධිපතිතුමාගේ නමත් ඒකේ ගෑවුණා. ඒ හින්දා දැන් ජනාධිපතිතුමාට සිද්ධ වුණා කොමිෂමක් දාන්න. දැන් හොරු ඇල්ලීම සම්බන්ධයෙන් ක්‍රියාවලිය සම්බන්ධව ඔබතුමාගේ කතාවට එනවා නම් මේ ඔබතුමා කියන එකෙන් පටන් ගන්න අර මිත් මන්ත්‍රීතුමාටත් මේ කරුණු දෙකක් ගැන නිවැරදි කරන්නත් ඕනේ. දැන් හොරු මම දන්න විදියට තවම යහපාලන ආණ්ඩු කාලේ දාපු නඩු ටික තමයි යන්නේ. අපේ කාලේ ආපු නඩු තමයි අහන්නේ. හරි දැන් කෙහෙලිය රඹුකැල්ල සම්බන්ධවත් යම් තීන්දුව ලබා දුන්නේ 2023 22 ඒ දාපු පවරපු නඩු තමයි ඒ තීන්දුව ලබා දුන්නේ. එතකොට මේ සමහර අධිකරණයේ තීන්දුව ලබා දුන්නේ යහපාලන ආණ්ඩු කාලේ දාපු නඩු. දැන් මෙතුමා කිව්වා දැන් මේ ටෙක්නිකල් කරුණක් කියලා ඩොලර් 20 ගෙවපු නැති එක. මේ ටෙක්නිකල් කරුණක් වැරද්දුවත් මේක රිජෙක්ට් තමයි. ආයි මේ ටෙන්ඩර් එකේදී ටෙක්නිකල් කරුණක් ඉඳ ආයි අපි මෙයාට ටෙන්ඩර් එක දෙන්න පුළුවන් කියලා එහෙම කතා නැහැ. ටෙන්ඩර් නීති අනුව ඒ රෙගුලාසි අනුව ටෙක්නිකල් ඉෂුව වල උඩ තමයි හොඟක් ටෙන්ඩර් රිජෙක්ට් වෙන්නේ. හරියට මේ ටෙන්ඩර් එක දාගන්න බැරි හින්දා. ඉතින් මේ ටෙන්ඩර් ප්‍රොසීඩියර් එක හරියට මේගොල්ලෝ ෆලෝ කරලා නැහැ. ඒක ඩොලර් 20ද 10ද ඩොලර් එකද කියලා වැඩක් නැහැ. ඩොලර් 20ක් අඩුවෙන් ගෙවලා තිබුණා නම් රිජෙක්ට් එක. හරි නමුත් විගණනාධිපති වාර්තාවේ නම් කියන්නේ ඩොලර් 20 කියලා නෙමෙයි ඩොලර් 5000 රිසිට් එක ඉෂුව කරලා තියෙන්නේ අගෝස්තු මාසේ 22 වෙනිදා. මේ වාර්තාව අනුව විගණනාධිපතිතුමිය කියන්නේ. ඒකෙදි මේ පෙන්වන්නේ නැහැ මේ ඩොලර් 20ක් අඩු වෙලායි කියලා. මෙතන වාර්තාව පෙන්වන්නේ අගෝස්තු 22 තමයි 5000 රිසිට් එක ඉෂුව කරලා තියෙන්නේ. එතකොට රිසිට් එක 22 ඉෂුව කරලා තියෙනවා කියන්නේ 18 වෙනිදා ටෙන්ඩර් එක ක්ලෝස් කරලා තියෙනවා. හරි එතකොට ඒක ටෙක්නිකල් ඉෂුව එකක් වෙන්නෙත් නැහැ. ඒක කෙලින්ම අමුවේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරලා තියෙනවා. ඔබතුමා කියන විදිහට රුපියල් 20ක් අඩුවෙන් ඩොලර් 20ක් ගෙවන එක ටෙක්නිකල් ඉෂුව එකක් නෙමෙයි. 5000ක් ගෙවන්න ඕන තියෙද්දි ඩොලර් 4980ක් ගෙවලා හරියන්නේ නැහැ නේ. ඒතකොට ඒක ටෙන්ඩර් එකේ රෙගුලාසියක් උල්ලංඝනය කරලා තියෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන් ඒක තමයි මම කිව්වේ මේකේ යට වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. මේ මුලින්ම මේක චැප්ටර් එක ක්ලෝස්. මේක නීති විරෝධී ලෙස ලබා දීපු ටෙන්ඩරයක් කියන එක පළවෙනිම නිරීක්ෂණ අනුවම පිටාම පැහැදිලිව තියෙනවා. ඊළඟ දේ තමයි මෙතුමන්ලා මේ කන්ටේනර් කතාව ගැන. දැන් කන්ටේනර් කතාවේ දැන් මම ඇත්තටම මේ කමිටුවේ සමාජික මෙතුමා කාම මෙතුමාත් දැන් ඒක මේ කතා කරන් යනකොට කියාගෙන ගියා නෑ එහෙම චෝදනාවක් ආව දැන් මොකුත් නැහැ කියලා. කන්ටේනර් කතාවේ 323 ජනාධිපතිතුමා කමිටුවක් පත් කරලා දැන් මාස 9ක් වෙනවනේ. ඇයි ඒ කමිටු වාර්තාව එළියට දාන්නේ නැත්තේ? දැන් ප්‍රශ්නයක් නැත්නම් කමිටු වාර්තාව එළියට දාන්න පුළුවන් නේ. ඇයි ඒ වාර්තාව හංගගෙන ඉන්නේ? වාර්තාව එළියට දාන්න පුළුවන්. වාර්තාව අන්තිමට සභාගත කරේ අපිනේ. විපක්ෂයේ ඉඳගෙන අපි තමයි සභාගත කළේ මෙන්න මේ වාර්තාව. ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය යාගේ ඩ්‍රෝයර් එකේ දාලා ලොක් කරගෙන හිටියා. අපි ගෙනල්ලා දැම්ම මෙන්න බලා ගන්න කියලා. ඉතින් ඒකේ පැහැදිලිවම ඒක කියාගෙන ගියොත් ඒ වාර්තාව අනුව පැහැදිලිවම මෙතුමා කිව්වා වගේම ඒ ප්‍රධාන කරුණු කාරණා තුනක් උල්ලංඝනය වෙලා තිබෙනවා. ඒක නැහැ කියන්න බෑ. මම ඒක තමයි කිව්වේ. දැන් ආණ්ඩුවේ අවංකභාවය ගැන දැන් ප්‍රශ්නයක් තියෙනවා මන්ත්‍රීතුමා. දැන් වාර්තාව හැංගීමම වැරදිනේ. Tamanට වාසි නම් වාර්තාව එළියට දානවා Tamanට අවාසි නම් වාර්තාව එළියට දාන්නේ නැහැ. ආණ්ඩු පක්ෂයෙන් ආවේ නැහැ නේ එළියට. ඔබතුමා දාලා ඉවරයි නේද? ඒක මම දැම්මේ ඔයගොල්ලෝ නොදාන ඉඳානේ. දැන් හැමෝම දැකලා නෑ. එහෙම කියන්න බෑනේ. දැන් කමිටු දැන් ඒ වාර්තාව සභාගත කරන එකේ වගකීම කාටද තියෙන්නේ? අපිටද ඕගොල්ලන්ටද? අපිට තියෙන්නේ. ඕගොල්ලන්ට තියෙන අය ඕගොල්ලෝ සභාගත කරේ නැත්තේ. අපි කරන්න කලින් ඔබතුමා කරා. නෑ. දැක්කනේ. අපි ඕගොල්ලෝ මාස ගැටලුවක් නෑ. අපි මාස 7ක් තිස්සේ බලාගෙන හිටියා ඕගොල්ලෝ කරයි කියලා කරේ නෑ. ඒ කරපු නැති ඉඳ තමයි අපි දැන් මේ එළියට. මොකද කවුද මේක දැනගන්නේ බෑ. හරියට ගැටලුවක් නේද? දාලා තියෙන්නේ. දැන් ජනාධිපතිතුමා සමහරට ඕගොල්ලන්ටත් පෙන්වන්නේ නැත්නම් අපි හරි ඕගොල්ලන්ට පෙන්වන්නේ බෑ. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ස්තුතියි ඔබතුමා. හරි ඒක තමයි මම කිව්වේ අවංක භාවය ගැන දැන් ඕගොල්ලන්ගේ අවංක භාවය ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඊළඟ තමයි මේ කොමිෂන් එක දාපු එක ගැන. දැන් මම නම් කියන්නේ ජනාධිපතිතුමා 2024 ජනාධිපති වෙච්ච ගමන්ම මේ කොමිෂන් එක දැම්ම නම් සාධාරණ. කිසි ප්‍රශ්නයක් නැහැ. 2024 දැම්ම නම් මම 2009 ඉඳන් ගල්ලංගුරු ටික හොයනවා කියලා එතුමා දැනගෙන හිටියා එහෙමනම් වංචාවක් වෙලා තියෙනවා කියලා. ඒ හින්දා එතුමා කොමිෂන් එකක් දානවා. එතුමා ළඟ අර කැබ් එකෙත් තිබුණානේ ෆයිල් 400 ගානක් තිබ්බනේ. ඒ ෆයිල් 400 ගාන ඇතුලේ ගල්ලංගුරු වංචාව ෆයිල් තිබුණේ නැද්ද? හරි එතුමා එදා ඒ දාලා තිබුණා නම් අපිටත් ප්‍රශ්න කරන්න බෑ. දැන් මේ දාන්නේ ඇයි? දැන් Tamanගේ ආණ්ඩුවේ වංචා දූෂණයක් ඇති වුණේ හින්දා දැන් මම පරණේවත් වෙනවා කියන එක තීරමුඩනේ ඕක දාන්නේ. දැන් මේ ආණ්ඩුවට අපි චෝදනාවෙන් බේරන්නනේ. දැන් මේ කොමිෂන් සභාවක් දාන්නේ. ඒකනේ ඒකේ තියෙන ආකල්පය, ඉන්ටෙන්ෂන් එක. ඒක තමයි මම කිව්වේ ජනාධිපතිතුමාගේ අවංකභාවය පිළිබඳව දැන් ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිතුමා මේක අවංකවමද මේක දැම්මේ? අවංකවම දැම්ම නම් 2024 ජනාධිපති වෙච්ච ගමන් එතුමාට අවුරුදු 1කමාරක් තිබුණා මේ ටෙන්ඩර් මේ තිබෙන ගල්ලංගුරු වංචාවල් ගැන හොයන්න අවුරුදු 1කමාරක් තිබුණා. ඒ අවුරුදු 1කමාර තිස්සේම ජනාධිපතිතුමා
කොමිෂන් සභාව දැම්මේ නැහැ. ඒ කොමිෂන් සභාව දාන්න සිද්ධ වුණේ ආණ්ඩුව කරපු ගනුදෙනු සම්බන්ධව ප්‍රබල චෝදනාවක් ඒ ඇමතිවරයාට එල්ල වුණා. ජනාධිපතිතුමාගේ නමත් ඒකේ ගෑවුණා. ඒ හින්දා දැන් ජනාධිපතිතුමාට සිද්ධ වුණා කොමිෂමක් දාන්න. දාලා දැන් ජනාධිපතිතුමා සුද්ධ වෙන්න හරි ඇමතිවරයා සුද්ධ කරගන්න හරි මොකක් හරි වෙන්න කොමිෂමක් දැම්මා. නමුත් ඒ කොමිෂම දැමීමේ ඉන්ටෙන්ෂන් එක ඒ අරමුණ පිළිබඳ ගැටලුවක් තියෙන එක මං කිව්වේ ආණ්ඩුවේ දැන් අවංකභාවය ගැන ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඇත්තටම ඕගොල්ලෝ අවංකද? ඕගොල්ලෝ මැතිවරණ කාලවලදී කතා කරපු විදියට විපක්ෂයේ ඉන්නකොට කතා කරපු විදියටද දැන් ඕගොල්ලෝ හැසිරෙන්නේ. ඒකයි මං කිව්වේ දැන් වසන්ත සමරසිංහ ඇමතුමා කියනවා දැන් මේක පිළිගන්න බෑ. ඒක තමයි මං කිව්වේ අර කණ්ඩ වුණාම කබර ගෝයක් තල ගෝයා කරගන්න න්‍යායය දැන් ඉන්නේ. ඉතින් ඕක නෙමෙයි ඕගොල්ලන්ගේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඕක නෙමෙයි ඔබතුමාලාගේ නායකතුමා විපක්ෂයේ ඉන්නකොට පාර්ලිමේන්තුවේ කරපු කතාවල් වල තිබෙන ගැබ් වෙලා තිබුණු යථාර්ථය. එහෙම නෙමෙයි කතා කරේ. එතකොට අනිත් ඇමතිවරුන්ට දික් කරලා කිව්වා. අනිත් ඇමතිවරුන් වැරදි කරාම කො අයින් වෙන්න ඕනේ කියලා කිව්වා. විශ්වාස භංගවල් ඕනේ නැහැ කියලා කිව්වා. එහෙමනේ කතා කරේ. දැන් අන්තිමට විශ්වාස භංගය ගෙනල්ලත් අයින් උනේ නෑ. අන්තිමට අයින් උනේද මට ප්‍රශ්නයක් තියෙනවා. අර හඬපටේකුත් එළියට ආවනේ. දැන් ස්පොට් ටෙන්ඩර් එක සම්බන්ධව. දැන් ඒකෙත් අපි පැමිණිල්ලක් දැම්මනේ CID එකේ. දැන් තවම ඒ කෝල් සභාපතිතුමා වැඩ කරනවා. දැන් යාට චෝදනාවක් තියෙනවා. යා පැහැදිලිවම හඬපටේ කියනවා ලේඛනයේ දිනේ වෙනස් කරගෙන ඉන්න කියලා. බෑක් ඩේට් කරගෙන. ඒ සම්බන්ධව මන්තුමා මේ ප්‍රකාශයක් කරා නේද සභාපති? යා කිව්වා මේ මගේ හඬ තමයි. එයා කිව්වා මගේ හඬ නමුත් මේක එඩිට් කරලා තියෙනවා කියලා කිව්වා. හරිද? ඔව්. නමුත් එයා පිළිගන්නවා එයාගේ හඬ කියලා. ඒතොර එයාගේ හඬෙන් කියනවනේ මේ දිනේ බෑක් ඩේට් කරලා ගේන්න කියලා කියනවනේ. නෑ ඒකේ තොරතුරු විකෘති කිරීමක් තියෙනවා කියලා. නෑ එයා පැහැදිලිවම කියනවා බෑක් ඩේට් කරලා ගේන්න කියලා. එතන වංචාවක් සිද්ධ වෙනවා කියලා තියෙන එක පැහැදිලිනේ. එයා මොකටද බෑක් ඩේට් කරලා ගේන්න කියලා කියන්නේ? එයා බෑක් ඩේට් කරලා කියන්න ඕමනාවක් නැහැ. එයාට අවශ්‍යතාවයක් නැහැ. ඊට වැඩි එකක් ඇමතුමාට කතා කරලා ඔක ඕන කෙනෙක්ට දීලා කරගන්න මම අදින් පස්සේ යනවා කියන්නේ. ආයි මම හිතුවා මේකත් කරන්න කියලා මේ මයිකල් මට දැන් පොරොන්දු වෙනවා. අද දිනේ දාලා ආට් කොපිය ගේනවා කියලා. හරිද? ඉන්න ඒක කරන්න මයිකල් නොවා දැන් කියන්නේ විවෘතව ඒක කරන්න ඕනේ කවුද? මමද? නෑ සර් නෑ. ඒකනේ මේගොල්ලෝ මම අනිවාර්යෙන් හෙට සර් මේ මම මේමයි අද දෙක මුලා බලන්න හෙට අද ඒක උදේ නගීර වර දෙන්න පුළුවන් මයිකල් මහත්තයා සර් මට හෙට උදේ දායක වෙලා දෙන්න බැංකුවට ගිහලා මේකයි මහත්තයා 9:59 10 එක නෙමෙයි අද දිනේ තියෙන්නත් ඕනේ එහෙම නොවුනොත් මම ප්‍රෙස් එකක් තියනවා අයින් වෙනවා මම බේරන්නේ කාවත් කරනවද ජනාධිපතිතුමාවයි ධම්මික මහත්තයාවයි අයන් මහත්තයාවයි තමයි මම බේරන්නේ නෑ දැන් හරි සර් හරි මම තේරුණා පවුනේ මිනිස්සේ මේගොල්ලෝ පවුනේ හරි මොනවද කියන්නේ? එයා කියනවා හෙට ගේන්න අද දිනේ දාලා කියලා කියනවා. කියනවනේ. ඉතින් එයා පැහැදිලිව එයා බෑක් ඩේට් කරලා ගේන්න කියන්නේ. ඒකට දැන් මේ එයා එහුණාට තාම වැඩ කරනවා. එයා තාම කෝල් සභාපති හැටියට ඉන්න කොහමද එහෙම ඉන්නේ? දැන් එයා කියනවා මේ හඬපටේ එයාගේ දීලා පිළිගන්නවා. අවසන් විනාඩි. හරි. එතකොට දැන් මම මේ කියන්නේ ඔබතුමාලා වගේ විපක්ෂයේ ඉන්නකොට විවිධභාවය, පාරදර්ශකභාවය, නීති ආධිපත්‍යය ගැන, රාජ්‍යකරණයේ තිබෙන විවිධභාවය ගැන මේ ඉතිහාසයේ ඔබතුමාලා තරම් කවුරුවත් කතා කරේ නැහැ. එහෙම කතා කරපු ආණ්ඩුවකට මතක තියාගන්න මන්ත්‍රීතුමා ඔබතුමාලා බලයට එන්නේ මේ රටේ විශාල ජනතා නැගිටීමක්. ඒ ජනතා නැගිටීමේ බලාපොරොත්තු රාශියක් ඔබතුමාලා ඒවා පොරොන්දු හැටියට ලබා දීලා තමයි මේ බලය ගන්න. ඒ හින්දා මේ ඡන්දේ දීපු ජනතාව විශාල සමාජය තුළ ඔබතුමාලා කතා කරපු ආණ්ඩුකරණයේ තිබෙන විනිවිදභාවය, ආණ්ඩුවේ ගනුදෙනු පිළිබඳව තිබෙන විනිවිදභාවය, පාරදර්ශකභාවය මේ සියලු දේවල් ජනතාව බලාපොරොත්තු වෙනවා. නමුත් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද ඔබතුමාලා ඒ පොරොන්දු වෙලා ආපු දේවල් හැම එකක්ම අද දවස ගානේ එකෙන් එක කඩාගෙන වැටෙනවා. මේ ජනාධිපතිතුමා මේ කොමිෂන් සභාව පවා පත්තරේ මට තියෙන දේ තමයි ඔබතුමාලාගේ ක්‍රෙඩිබිලිටි එක අද වෙනකොට කඩාගෙන වැටෙනවා. මේක නැවත ගොඩ දැමීමේ එක උපක්‍රමයක් හැටියට තමයි මේ කොමිෂන් සභාව පත් කළේ.